හයි ඉතින් මේ ඉන්න අපේ නිෂි කෙල්ල. අනේ අක්කේ මේ කන්න දෙනවා කියලා මොන මගුලට යනවද මන් දන්නේ දැන් වෙලක් දාගෙන. කියපල්ලකෝ යන දිහාවක් ගැන. බලනවාකෝ දැන් වෙලක් දාගෙන කොහෙද යන්නේ කියලා. සීයා තමයි එක්ක යන්නේ. මෙයා දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. පොත දැක්කම ඉතින් බලන අය නම් දන්නවා කොහෙද යන්නේ කියලා. ඒත් ඉතින් කොල්ල දන්නේ නැහැනේ කොහෙද යන්නේ කියලා. හා සමා වෙන්න. කොල්ල නෙමෙයි කෙල්ල. මෙයා දන්නේ නැහැ. බලමුකෝ ගිහිල්ලාම. අනේ මන්ද මම්මී කන්නෙක් යනවා කියලා මරන්න එක්ක යනවද කවුද දන්නේ අප්පා. ඒතෝ ඉතින් මෙහෙම කියන්න අපේ එක්කන සිටගත් වෙනවද දෙයනේ. මේ වගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. නෑ මූලික බලු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඔය කිව්වේ ඉතින් අනේ බං අපි උල්ලංඝනය කරන්නේ නැහැ උඹේ බලු අයිතිවාසිකම් ටික. හොඳටයි මේක කියන්නේ හොඳට. සනීපෙන් තියාගන්න ඕන නිසා. මුන්ට තේරෙන්නේ නැහැ ඕවා. ඔන්න ඉතින් එක්කන් ආව තැනට මෙයාගේ යාළුවෙකුත් ඉන්නවා ඔතන. බලමු. එක්කෙනෙක්ට නම් බෙහෙත් විදින ගමන් තියෙන්නේ. මේ පැත්තේ ඉන්නේ මෙයාගේ යාළුවා තාෂා. පහළ ගෙදර තාෂා තමයි ඉන්නේ. දෙන්න හොඳ ගජ මිතුරු. දැන් නම් මෙයා හිතනවා ඇති මොකට එක්කන් ආවද කියලා. බලමුකෝ. ඔන්න අම්මා උස්සගත්ත පිටිපස්සේ පොඩ්ඩක්. ඔන්න විදින්නයි යන්නේ. මෙයාට නම් ගානක් නැහැ. හැබැයි අනිත් අය වගේ කෑ ගහන්නෙත් නැහැ. සද්ද නැතුව ඉන්නවා. විද්දට පස්සේ තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට කැරකෙන්නේ. රිදෙනවද දන්නෙත් නැහැ ඉතින්. ඒත් අනිත් අය වගේ මෙයා කෑ ගැහුවෙත් නැහැ. හොඳට හිටියා. කිසි කරදරයක් නැහැ. ඔය ෆෝන් මගුල පැත්තකින් තියෙනවා උස්සගෙන ඵලයල්ලකෝ බා. යකෝ බෙහෙතක් විද්දාම මෙහෙම පයිය කියලා සිටක් තියනවාද? මුන්නයි යකාගේ මිනිස්සු අප්පා. එහෙම තමයි ඉතින් ඔයා පොඩ්ඩක් බරයි නෑනේ කොහොමද උස්සන් යන්නේ. දැක්ක දුම් මෙහෙකුත් දුන්නා. යයියන් ඔහොම යන්කෝ ටික දුරක් වඩා ගන්නම්කෝ මම ඉතින්. තවුනේ නිසි මැනිකනේ අපේ. අනේ යන්න කියන්නේ. වඩා ගන්න නම් දැන් වඩා ගන්න එපේ. බලෝ මේ කහනවත් එක්ක අපි මෙහෙත් ඉදපු දෙන. කන්න දෙන්න කියලා එකන් ඇවිල්ලා පස්සට එකක් විදගෙන අරයන්. යකෝ විදින්න යනවා යහලින් කියන්න තිබ්බනේ ඔක. බය හරි නැති කරගෙන ඉන්නවා මම එහෙනම්. හරි වස්තුවේ යමුකෝ ඉතින් පොඩ්ඩක්. පහලින් නම් වඩාගෙන යන්න බෑ දුරයිනේ. ඔන්න නම් වඩාගත්ත හොඳේ. ගේනල්ලා ගා ඊත් ඉතින් කවන්නේ මම වඩාගත්තනේ කොහොම හරි. මෙහෙත් ඉදලා පයින් එක්ක යන්න බෑ පව් අසරණය. ඒ නිසා උස්සගෙන මේ යන්න තමයි මං හදන්නේ දැන් ගෙට එනකම්. නැත්තම් මෙයා තරහ වෙන්නත් ඉඩ තියෙනවනේ. ඉතින් වඩාගෙනම යනවා උඩහට. ඔය දඟලනවා ඉන්න බෑ ඒ විදිහකට නා. කොහෙද උස්සන් යන්නේ? අලි පැටියෙක් උස්සගෙන යනවා. කොහොම උස්සන් යන්නද අප්පා මේ අලි පැටියව? දෙහෙට දඟලයි නැත්තම්. ඔන්න ඉතින් ගේ ළඟටම ආවද නිෂීට බෙහෙත් ඉදගෙන. එයාට කියලා නෙවෙයි එක ගියේ බෙහෙත් ඉදින්න කියලා මෙයා දන්නෙත් නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් ගිහිල්ලා පස්සට එකක් විදගෙන ඔන්න එක්කාවකට. ඔන්න දැන් බෙහෙත් ඉදලා මහන්සි අරිනවා. හරි අමාරුයි යාට හරි ගොඩක් මහන්සි යාට ගිහිල්ලා ඇවිල්ලා. බයි බයි.